ඔයාගේ ගෙදර කාම් ඉන්වයිටිං ස්පේස් එකක් කරගන්නේ කොහොමද කියලා අපි අද කතා කරමු. ඉතින් බොහොම මහන්සි වෙලා ගෙදර ආවම අපි ඉන්න ගෙදර හිත නිවන රිලැක්සිං තැනක් වෙනවට තමයි අපි හැමෝම කැමති. ඉතින් ඉන්ටීරියර් ඩිසයිනින් ටිප්ස් වලට අනුව ගොඩක් වියදම් කරගන්නේ නැතුව එහෙම කරන්නේ කොහොමද කියලා අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් ඊට කලින් ගොඩාක් වියදම් කරගන්නේ නැතුව ඉන්ටීරියර් ඩිසයිනින් ප්‍රින්සිපල්ස් වලට අනුව ඔයාගේ ගෙදර ලස්සන කරගන්න මේ වීඩියෝ එකට ලයික් කරලා channel එකට subscribe කරන්න. ඒ වගේම ඔයාගේ අදහස් කමෙන්ට් එකකින් එකතු කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මම කතා කරන්න යන පළවෙනි කාරණය තමයි ගෙදරට වර්ණ තෝරා ගැනීමේදී සැලකිලිමත් වෙන්න කියන කාරණය. මම මේ කියන්නේ ගෙදර පිටිවර වර්ණ ගැන විතරක් නෙවෙයි. මම කතා කරන්නේ ඔයා නිවසට ඇතුල් වෙනකොට ඔයාට පේන්න තියෙන හැම දෙයකම පාට ගැන. මම මේ කියන්නේ ගෙදර ලස්සන වෙන්න නම් ඔයා තෝරගන්න ඕන විශේෂ පාටක් තියෙනවා කියලා නෙවෙයි. ඔයාට ඕනම කලර් එකක් තෝරගන්න පුළුවන්. හැබැයි ඔයා කැමති වර්ණයේ සැචුරේෂන් එක නැත්තම් සන්තෘප්තිය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. හිතන්න ඔයා කැමතිම රතු පාටට කියලා. හැබැයි ඔයා රතු පාටට කැමති කිව්වට මේ රතු පාටට හුරු ස්පේසස් දෙකෙන් ඔයාගේ ගෙදර කොහොම වෙනවටද ඔයා කැමති? ඉතින් ඔයා මේ වීඩියෝ එක ක්ලික් කරපු නිසා මම හිතනවා ඔයාත් හිත නිවෙන ස්පේසස් වලට කැමති ඇති කියලා. එහෙමනම් ඔයා තෝරගන්න ඇත්තේ මෙන්න මේ ස්පේස් එක. ඉතින් මේ ස්පේසස් දෙකේම පාවිච්චි කරලා තියෙන රතු පාට වුණාට ඒ රතු පාට වල සැචුරේෂන් එක වෙනස්. සැචුරේෂන් එක කියන්නේ වර්ණයක දීප්තිමත් බව නැත්තම් බ්‍රයිට්නස් එකේ අඩු වැඩිකම. ඕනෑම පාටක් ගත්තහම ඒ පාට සැචුරේෂන් එකේ අඩු වැඩි බව අනුව වර්ණ පරාසයක් විදිහට අපිට අඳුරගන්න පුළුවන්. ඉතින් මනෝවිද්‍යාවට අනුව වර්ණයක සැචුරේෂන් එක වැඩි වෙන්න අපි වර්ණ වලින් ලබන උත්තේජනයත් වැඩි. එහෙම ලැබෙන උත්තේජනය අපිට වැඩ කරන්න ගොඩක් කන්න එහෙම ඇති වෙන උනන්දුව වැඩි කරනවා. ඉතින් ඔයා දන්න ගොඩාක් ෆාස්ට් ෆුඩ් රෙස්ටොරන්ට්ස් වල නයිට් ක්ලබ්ස් වල වගේ සැචුරේෂන් එක වැඩි කලර්ස් භාවිතා කරන්නේ මෙන්න මේ නිසා. ඉතින් මේ වර්ණ වලින් ලැබෙන උත්තේජනය දවස පුරාම ඕනෑවට වඩා ලැබුණම අපිට දැනෙන්නේ හරිම කලබලකාරී ඇන්ක්ෂස් ගතියක්. හරියට ඔයා දවසකට එකපාරක් හරි දෙපාරක් හරි විතරක් බොන කොෆි එකක් බීලා ලැබෙන උත්තේජනය වෙනුවට දවස පුරාම කෝප්ප 6ක් 7ක් බිව්වහම මනසට ඇඟට දැනෙන රිලැක්ස් වෙන්න අමාරු වෙහෙස වගේ. ඉතින් මේ නිසා හිත නිවෙන බවක් ඔයාගේ ගෙදරට එක් කරගන්න නම් සැචුරේෂන් එකෙන් අඩු කලර්ස් තමයි තෝරගන්න ඕනේ. ඒ කියන්නේ පාටේ ඉන්ටෙන්සිටි එක නැත්තම් තීව්‍රභාවයෙන් අඩු ෂේඩ්ස්. ඉතින් ඕනෙම වර්ණයක එක එක ෂේඩ්ස් තියෙන සැචුරේෂන් එක අඩු සහ වැඩි. ඉතින් ඔයාගේ මනස කාම් කරගන්න නිවස වගේ තැනකට ඔයා කැමති පාට මොන දේ දැම්මත් මේ සැචුරේෂන් එකෙන් අඩු කලර්ස් නැත්තම් තීව්‍ර බවෙන් දීප්තිමත් බවෙන් අඩු කලර්ස් බහුතරයක් තෝරගත්තොත් ඔයාගේ නිවස ලස්සන කරගන්න ගොඩක් ලේසි වෙනවා. ඉතින් මම දෙවනියට කතා කරන්න යන කාරණය තමයි ස්වාභාවික පරිසරයෙන් ආభాෂය අරගෙන සැරසිලි කරන්න කියන කාරණේ. ඉතින් මේ පින්තූර දෙකෙන් ඔයාට දවසක් ගත කරන්න තෝරගන්න කිව්වොත් තෝරගන්නේ මොන ස්පේස් එකද? ගොඩක් දෙනෙක් මෙන්න මේ ස්පේස් එක තෝරගන්න ඇති. ඉතින් මේ ස්පේසස් දෙකේ තියෙන වෙනස තමයි පළවෙනි ස්පේස් එකේ ගොඩක් වුඩන් ටෝන්ස්, පැල වර්ග, උණුසුම් පාටවල් තමා පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මනෝවිද්‍යාඥයෝ නම් මේකට කියන්නේ බයෝෆීලියා ඉෆෙක්ට් කියලා. ඒ කියන්නේ මිනිසුන් විදිහට පරිණාමයේ මුල් අවදියේ ඉඳලා අපිට එළිය පරිසරයට තියෙන බැඳීම. ඒ වගේ තැනක අපිට හිත සංසුන් කරගන්න කාලය ගෙවන්න හරිම පහසුයි. ඉතින් ඔයාගේ ගෙදර ඇතුළට උණුසුම් ලා පාටවල්, ඒ වගේම විවිධ පැල වර්ග, එළියෙන් හොඳින් ආලෝකය ලැබෙන විවෘත ජනෙල් වගේ දේවල් වලින් ඉතාම හිත නිවෙන බවක් ඔයාගේ ගෙදරට එක් කරගන්න පුළුවන්. ඒ වගේම පැල වර්ග තෝරගන්නකොට කෙළවර රවුමුණ පත්‍ර තියෙන පැල ಜಾති ගොඩාක් සුදුසුයි. හරියට මොන්ස්ටෙරා වගේ ප්ලාන්ට්ස්. හැබැයි ස්නේක් ප්ලාන්ට් එක වගේ ටිකක් උල්ලුණ පත්‍ර තියෙන ශාක ලිවිං රූම් එක ඇතුළට බෙඩ්රූම් එක ඇතුළට තෝරගන්න එපා. පිහි වගේ ටිකක් ෂාප් ආයුධ වගේ දේවල් වලින් එන අනාරක්ෂාකාරී හැඟීම නිසා එකෙන් අපිට කාම් බවක් දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඔයාට නිවස එච්චරම රිලැක්ස් වෙන්න ඕනේ නැති තැන්, ඒ කියන්නේ කිචන් එක නැත්තම් ඔයාගේ හෝම් ඔෆිස් එකට වගේ ලස්සන ස්නේක් ප්ලාන්ට්ස් තෝරගන්න පුළුවන්. ඒ වගේම ප්ලාන්ට්ස් වලට විතරක් නෙවෙයි,
ගෙදරට තෝරගන්න ඕනෑම ඩෙකෝ එකක් ෂාප් එජස් තියෙන ඒවට වඩා ටිකක් කර්වි රවුම් එජස් තිබුණාම අපිට රිලැක්ස් වෙන්න ලේසියි. හිතන්න මලක මල් පෙති මුහුදු රැල්ල වගේ කර්වි දේවල් වලින් අපිට හරිම උණුසුම් සතුටු හිතෙන ෆීලිං එකක් ගේන්නේ. හැබැයි හිතන්න ගොඩක් උල් ප්‍රපාතයක් වගේ කන්දක් ගැන රිලැක්ස් වෙනවට වඩා අපේ මනසේ ඇක්ටිවේට් වෙන්නේ සර්වයිවල් ඉන්ස්ටින්ක්ට්ස් වගේම ස්ට්‍රෙස් රෙස්පොන්සස්. ඉතින් ගෙදර ඇතුළ ඩෙකරේට් කරද්දි ඩෙකෝ පීසස් ෆර්නිචර් වගේ දේවල් කර්වි වෙනවා නම් අපිට ගොඩාක් රිලැක්ස් වෙන්න පහසුයි. ඒ වගේම ඔයාගේ ස්පේස් එකේ ෆර්නිචර් ඇරේන්ජ් කළාදී එළියේ ජනෙල් වලින් එන වීව් එක බ්ලොක් කරලා ඇරේන්ජ් කරන්න එපා. පුළුවන් තරම් එළියේ පරිසරය ඇතුලේ ඉන්න කෙනෙක්ට පේන විදිහට ඇරේන්ජ් කරන්න. ඉතින් ඔයාට ඒ විදිහට ඇරේන්ජ් කරන්න අමාරුයි නම් නැත්තම් වීව් එකක් නැත්තම් ලස්සන පරිසරයේ වීව්ස් තියෙන පින්තූර සැරසිලි වලට තෝරගන්න පුළුවන්. ඉතින් මම තුන්වෙනියට කතා කරන්න යන කාරණය තමයි නිවසේ දෘශ්‍ය සංකීර්ණත්වය ගැන සැලකිලිමත් වෙන්න කියලා. ඉතින් ඔයාගේ ස්පේස් එක රිලැක්සින්ද නැද්ද කියලා තීරණය කරන්න බලපාන ලොකු සාධකයක් තමයි ඔයාගේ ස්පේස් එක බැලූ බැල්මට කොච්චර සංකීර්ණද කියන කාරණය. ඉතින් ස්පේස් එකක් සංකීර්ණ වෙන්නේ ඔයා පාවිච්චි කරන පැටර්න්ස්, කලර්ස්, ෂේප්ස්, ෆර්නිචර් වල තියෙන කැටයම් වගේ දේවල් නිසා. ඉතින් ගොඩාක් කන්ට්‍රාස්ටිං කලර්ස්, පැටර්න්ස්, ෂේප්ස් වගේ දේවල් වැඩි වුණාම ස්පේස් එකක් සංකීර්ණ වෙන්න පුළුවන්. ඉතින් මේ සංකීර්ණකමත් අපිට රිලැක්ස් වෙන්න අපහසු වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේමයි කිසිම පැටර්න් එකක් නැති, වැඩි කලර්ස් යූස් කරලා නැති ස්පේස් එකක් වුණත් හරිම බෝරින්, පර්සනැලිටි එකක් නැති වගේ දැනෙන්න පුළුවන්. ඉතින් අපි කරන්න ඕන දේ තමයි ඔයා කැමති විදිහට ස්පේස් එකේ විෂුවල් කම්ප්ලෙක්සිටි එක බැලන්ස් කරන්න තෝරගන්න එක. ඉතින් මම නිර්දේශ කරන්නේ ඔයා ගෙදර ෆර්නිෂ් කරද්දි නැත්තම් ඩෙකරේට් කරද්දි ඔයාගේ ගෙදර බේස් එක නියුට්‍රල් දේවල් වලින් ගන්න කියලා. ඒ කියන්නේ බිත්ති, ෆර්නිචර්, සෝෆා වගේ දේවල්. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයා ගෙදර ඩෙකරේට් කරද්දි ඔයා කැමති ගානට විෂුවල් කම්ප්ලෙක්සිටි එක ඒ ස්පේස් එකට හඳුන්වලා දෙන්න. ඒ කියන්නේ එක එක පැටර්න්ස් වල කුෂන් කවර්ස්, සෝෆා එකට දාන ත්‍රෝ බ්ලැන්කට්ස්, එක එක බඩු ඕගනයිස් කරන්න තියෙන බොක්සස්, ලයිට් ෆික්ස්චර්ස් වගේ දේවල් වලින්. ඒ වගේම ඔයාට කොයි වෙලේ හරි ගෙදර විෂුවල් කම්ප්ලෙක්සිටි එක වැඩි වගේ තේරෙනවා නම් ඔයාට පහසුවෙන්ම පුළුවන් පස්සේ එකතු කරපු මේ බඩු මාරු කරන්න. මම හතරවෙනියට කතා කරන්න යන කාරණය තමයි වුඩන් ෆර්නිචර්. නැත්තම් ලී බඩු මුළු ස්පේස් එකෙන් 45%කට වඩා පේන්න තියන්න එපා කියන කාරණේ. ලී බඩු කියන්නේ ඉතාම වටිනා කාලයත් එක්ක ලස්සන වෙන ඉන්ටීරියර් ඩිසයිනින් වලට නැතුවම බැරි දෙයක්. හැබැයි ඕනෑවට වඩා ලී භාණ්ඩ සහ ලී මතු පිටවල් තිබ්බම ඔයාගේ ස්පේස් එක ගොඩාක් හෙවි, බරපතල සහ ටිකක් යල් පැන ගියපු ඩිසයින් එකක් වගේ පේන්න පුළුවන්. ඒ වගේම වුඩ් විතරක් පේන්න තිබ්බම ඔයාගේ ඩිසයින් ස්ටයිල් එකේ ඒකාකාරී ගතියක් දැනෙන්නත් පුළුවන්. ඉතින් මේ ඒකාකාරී ගතියෙන් මිදෙන්න නම් ඔයාට පුළුවන් විවිධ ෂේඩ්ස් වල වුඩන් ෆර්නිචර් පාවිච්චි කරන්න. ලා පාට සහ තද පාට වගේ. ඒ වගේම ෆැබ්‍රික් වලින් අප්හෝල්ස්ට් කරපු ආම් චෙයාර්ස්, සෝෆාස් වගේ දේවල් ඔයාට ඔයාගේ ගෙදර ලී භාණ්ඩ අතරට තියන්න පුළුවන්. ඒ වගේම මේසරේදී කුෂන් කවර්ස්, ගෙදර ඇතුළ තවත් එළිය වැඩි කරන මිරර්ස් වගේ දේවල් පාවිච්චි කරන්නත් පුළුවන්. මේ වගේ ඉන්ටීරියර් ඩිසයිනින් ටිප්ස් ඔයාගේ ගෙදරටත් පාවිච්චි කරොත් ඔයාගේ ගෙදර ගොඩාක් රිලැක්සිං, කාම් තැනක් කරගන්න පුළුවන්. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරේ ගෙදර කාම්, රිලැක්සිං ස්පේස් එකක් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඉන්ටීරියර් ඩිසයිනින් ටිප්ස් තවත් ඉගෙන ගන්න මේ වීඩියෝ එකට ලයික් කරලා channel එකට subscribe කරන්න අමතක කරන්න එපා.